साधुनादයක් පවත්වමු. නමස්කාරය කියමු හැමදෙනාම. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดิงนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรยมัจจปมาดัตตานาเวรมณีสิกขาปดังสมาธิยามิสมังตาจักรวาเลสุอัตรากัจจังตุเดวตาสัทธังมังมุนีราจัสสุนังตุสักกมกขดังธัมมสสวนกาโลอายังบดังตาธัมมสสวนกาโลอายังบดังตาธัมมสสวนกาโลอายังบดังตานะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะติโรกุดเดสุติตังติสันดิสิงฆาทเกสุเจद्वार बाहासु तिट्टन्ति आगन्त्वान सकंगरन्ति श्रद्धा बुद्ध संपन्न वासनावंत पिन्वत्नी पिन्वत ඔබ හැම දිනම මේ සන්ධ්‍යා කාලයේ බලාපොරොත්තු වනවා ලෝතුරා ශාන්තිනායක අපේ අමාමෑණී බුදුරජාණන් වහන්සේ විසින් තුන් ලොවක් සනහා වදාරමින් දේශනා කොට වදාළ උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරගන්නට අසා දැන ගැනීමට ඔබ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය උන්වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මය සරණ ගිය උන්වහන්සේගේ ඖරස පුත්‍ර
ආර්ය පුද්ගල මහා සංඝරත්නය සරණ ගිය තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන්. ඒ නිසා ඔබ ශ්‍රද්ධාවේ පිහිටලයි ධර්ම ශ්‍රවණය කරන්නේ. ඔබ ප්‍රඥාවෙන් යුක්තවයි කටයුතු කරන්නේ. බලාපොරොත්තුව ශාන්තිනායකයන් වහන්සේගේ උතුම් බුදුබණ පදයක් අද දවසේදී දැන ගැනීමට. පින්නතුනි, අපේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩවසන සමයේ බිම්බිසාර මහරජතුමාට ඇතිවෙච්ච ගැටලුවක් සංසිඳුවාලීමේ අරමුණ සහිතව තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් මාතෘකාගත ධර්ම දේශනයක් ඔබට සිහිපත් කරනවා. එදා බිම්බිසාර මහරජතුමාට ඇතිවෙච්ච ගැටලුවක් හන්දා අදත් අපි මේ ආකාරයට චාරිත්‍ර ධර්ම අනුගමනය කරන සිරිත් විරිත් වලට අනුව හැඩගැහුණු සාම්ප්‍රදායිකව ගරු කරන ඊටාම හරවත් සංස්කෘතියක උරුමයක් ලබලා තියෙනවා. ඉතින් කෙනෙකු මිය ගියහම ඔහු ඇය සිහිපත් කරලා සිදු කරන පුණ්‍යානුමෝදනාව මානව ධර්මතාවයක් බවට පත්වනවා. මිනිසුන් හැටියට අප මේ ලෝකය තුල කටයුතු කරද්දී අපට අපේ ජීවිතවලට බොහෝ දෙනෙකුගේ උදව් උපකාර පිළිසරණ අවශ්‍ය කරනවා. අපට තනිව මේ ගමන යාගන්නට බැරි වෙනවා. අපි පුංචි කාලේ අම්මගේ තාත්තගේ හවුවරණ ඇතිව ආරක්ෂාව තුලයි හැදුනේ වැඩුනේ. ඒ වගේම සමාජගත වනතුරුම අපිව රැක්කේ, අපි ගැන හෙව්වේ, අපි ගැන බැලුවේ, අපේ ජීවිතවල පසුපස හිටියේ අම්මයි තාත්තයි. හැම කෙනෙකුම මවකගේ පියෙකුගේ ආදරය සෙනෙහස සහිතවයි මේ ලෝකය තුල කටයුතු කරන්නේ. එම ආදරය සෙනෙහස සහිතව කටයුතු කළ උතුම් මව්පියන්ට ඒ අය වියපත් වෙද්දී, මහලු බවට පත් වෙද්දී, අසනීප වෙද්දී ඒ අයට අපගෙන් විය යුතු යුතුයකම් කොටස් තියෙනවා. ඒ සියල්ලක්ම අපි ඉටු කරනවා. ඒවා මනුෂ්‍ය ධර්මතා හැටියට සැලකෙනවා. ඉතින් ඔබ ඒ කළ යුතු යුතුයකම් කොටස ඊතා මනවින් සිදු කරලා ලබා දිය හැකි ඉහළම සත්කාර සම්මාන ලබා දීලා කටයුතු කරන්නට යෙදුණා. කෙනෙකු මිය ගියහම මෙවැනි චාරිත්‍ර විධි අනුගමනය කිරීම බිම්බිසාර මහරජතුමා තමයි ආරම්භ කළේ. එදා බිම්බිසාර මහරජතුමාට ඇති වෙච්ච ගැටලු සහගත තත්වය සමනය කරනු සඳහා තථාගත බුදුරජාණන් වහන්සේ විසින් තිරෝකුඩ්ඩ සූත්‍ර දේශනාව දේශනා කරන්නට යෙදුණා. තිරෝකුඩ්ඩේසු තිට්ඨන්ති සන්ධි සිංගාටකේසුච ద్వාරබාහාසු තිට්ඨන්ති ආගන්තුආන සකංගරං. පින්නතුනි, බිම්බිසාර මහරජතුමා මගධයට අධිපති, මගධාධිපති. එතුමන්ට ආශ්‍රය පාබල කියන මහ බල සෙනගක් හිටියා. ඒ වගේම මහා බලවත් රාජධානියක් පාලනය කරන අධිරාජ්‍යයක් වගේ විශාල රාජධානියක් කරගත්තු, රාජ්‍යයක් පවරාගත්තු කෙනෙක් තමයි. එතුමන් එක විටම
ඊ타ම අසීරු සම්පන්නතාවයකට පත්වනවා. හදිසියෙම එතුමන්ට මහා භයංකර ශබ්ද ඇහෙන්න ගන්නවා. මහා භයානක රූප පෙනෙන්නට ගන්නවා. ඒ වගේම එතුමන්ට මහා ගන්ධයන් දැනෙන්න ගන්නවා. දුර්ගන්ධයන් එතුමන්ට පමණක් ශබ්ද ඇහෙන්න ගන්නවා. මෙන්න මේවා නිසා බිම්බිසාර මහරජතුමා අතිශයින්ම බීතිකාවකට පත්වනවා. බයට පත්වෙච්ච බීතිකාවට ලක් වෙච්ච බිම්බිසාර මහරජතුමා ලෞතුරා බුදුරජාණන් වහන්සේගෙන් පිහිට සොයනවා. උන්වහන්සේ බිම්බිසාර මහරජතුමන්ට කළ යුතු දෑ සිහිපත් කරවනවා. එතුමන් බයට පත් කරන්නේ කවුද? එතුමන්ට ඉහලින් ඉන්නේ කවුද? කවුරුන් විය හැකිද? එතුමා බයට බීතිකාවට ත්‍රාසයට පත් කරවලා තියෙන්නේ එතුමන්ගේම සංසාරගත ඥාති සමූහයා. ආත්ම භාව 500කටත් එහා තමන්ටම මව් පිය සොයුරු සොයුරියන් බවට පත්වෙච්ච අය. ආත්ම භාව 500කට එහා තමන්ගෙම නෑහිතවතුන් පරදත්තූප ජීවී කියන අවස්ථාවක උපත ලබලා පරදත්තූප ජීවී කියන අවස්ථාවේ ඉපදුණු අයට මේ ලෝකයේ ජීවත් වන අයගේ පිහිට පිළිසරණ අවශ්‍ය කරනවා. ඒ නිසා ඒ නෑයෝ ලේහුරුකම් ඇති තම නෑයන් සොයාගෙන එනවා. තමන්ට හිටිය බලවත්ම ඥාතිවරයා තමයි බිම්බිසාර මහරජතුමා. එතුමන් බලවන්තයි, එතුමා ශක්තිමන්තයි. ඒ වගේම එතුමන් මහ පින්කම් කරලත් තියනවා. හැබැයි නෑයන්ට පින් දීලා නැහැ. ඒ නිසා මේ පරදත්තූප ජීවී කියන සත්ව කොටාසය තුල උපත ලබලා හිටපු ප්‍රේතාත්මවල ජීවත් වෙච්ච මේ නෑ පිරිස බිම්බිසාර මහරජතුමන් සොයාගෙන එනවා. ඇවිදින් ඔහුට ඇවටිලි කරනවා, කරදර කරනවා. අන්න එහෙම තමයි සිදුවීම. එතුමන් ශබ්ද නිසා බීතියට පත් වෙනවා. ගන්ධයන් නිසා බයට පත් වෙනවා. ඒ වගේම රූප පෙනුන නිසා බියට පත් වෙනවා. මහා ත්‍රාසජනක තුෂ්ණිම්භූත භාවයකටයි පත් වෙලා හිටියේ. මෙන්න මේ කාරණාව සංසිඳුවා ලන්නට බුදුරජාණන් වහන්සේ තුමන්ට සිහිපත් කරනවා. දන් දීලා පින් දෙන්න, දන් දීලා පින් දෙන්න කියලා. ඒ අනුව එතුමන් මහා සංඝරත්නයට දන් දී පින් අනුමෝදන් කරවනවා. ලෝකයේ පළමු වතාවට දානය පූජා කරමින් පැන්වත් කරලා පින් අනුමෝදනාව සිදු කළේ බිම්බිසාර මහරජතුමන්. එතුමන් තමයි මේ පින්කම් වල ආරම්භකයා. එදා පටන් අද දක්වාම අපේ බෞද්ධ සැදැහැවතුන් තමන්ගේ ඥාතීන් මිය පරලොව ගියායින් පස්සේදී දන් දී පින් අනුමෝදනාව කරවනවා. අපිත් එක්ක එකට හිටපු අපේ නෑයු අපිව හැරදා ගිය දාක ඒ අය
බැරි වෙලාවත් පරදත්තූප ජීවී කියන අවස්ථාවක උපත ලදොත් ජීවත්වන අපගේ සහාය උදව්ව උපකාරය අවශ්‍යම කරනවා. ඉතින් පින්නතුනි මේ ඔබ සිදු කරන්නේත් එවැනි ආකාරයක පුණ්‍ය කර්මයක්. තිරෝ කුඩ්ඩේසු තිට්ටංති සන්දිසිංගාටකේසුච. පින්නතුනි අපිත් එක්ක එකට හිටිය නෑයෝ පරදත්තූප ජීවී කියන අවස්ථාවක උපතක් ලබලා තිබුණොත් ඒ අයට කාගේවත් පිහිටක් පිළිසරණක් ඇත්තේ නැහැ. ජීවත් වෙලා ඉන්න ඔබ මම සොයාගෙන එන්න පුළුවන් කමක් තියෙනවා. ඒ අය එන්නේ අපට කරදර කරන්න එහෙම නෙමෙයි. අපෙන් පින් බලාපොරොත්තුවෙන් ඔවුන්ට අපිව අවශ්‍ය කරනවා. අපේ පින අවශ්‍ය කරනවා. ඉතින් ඒ අය හතරමං හන්දිවලට ඇවිත් ඉන්නවලු. ඥාතීන්ගේ ගෙවල් වලට යන හතරමං හන්දිවල, දෙමං හන්දිවල, ඒ වගේම ගෙවල් වලට එන මග දෙපසත් ඉන්නවලු. දැන් කට්ටිය බලාවි යනකොට ඉන්නවද කියලා. එහෙම නැතුව ඇති හොඳේ. මේ දේශනාව තුල සඳහන් වෙන්නේ පින් අනුමෝදන් නොකළොත් පරදත්තූප ජීවී කියන අවස්ථාවක උපත ලදොත් ඉතින් එහෙම අය තමන්ගේ ජීවත් වෙලා ඉන්න නෑයෝ හොයාගෙනයි එන්නේ. පින්නතුනි ඒ අය එහෙම ඉඳලා පින් ලැබෙන්නේ නැත්තම් ආගන්තුවාන ගෙවල් ඉස්සරහට එනවලු. සකං ගරං ගෙවල් ඇතුළටත් ඔන්න සමහර විට රිංග ගන්නවා කියලා කියනවා. එතකොට බයයි නේ. එතකොට බයයි. අපි අත්දැකීම් ලැබපු සමාජය තුල ජීවත් වෙද්දී යම් යම් දේවල් පිළිබඳ අවබෝධයක් තියෙන අයනේ. ඔබ අහලා තියෙනවා, ඔබට ඇහිලා තියෙනවා, සමහර විට ඔබත් විඳලා තියෙනවා. සමහර ගෙවල් වලින් කියනවනේ මොන විදියේ තින්ත ගෑවත් ගෙයි කිසිම සිරියාවන්තකමක් නැහැයි කියලා. ඒ වගේම කොච්චර දේවල් හම්බ කළත් කිසිම ඉතුරුවක් නැහැයි කියලා. ඒ වගේම උයන පිහන දේවල් හරි ඉක්මනින් පිලුණු වෙනවය කියලා. කවුරුවත් පේන්න නැති වුණාට ඇවිදගෙන ගියා වගේ කියලා. දැන් තමයි බය. ඔන්න ඔය වගේ දේවල් ඔබට කනට ඇහිලා ඇතුව මං හිතනවා තියනවා කියලා එහෙම ඇති කියලා. එතකොට එවැනි තත්වයටපත් වෙන්නේ අර ඥාතීන් ඇටියට පින දහම නොදුන්නොත්. ඔබ මේටු කරන්නේ වැදගත් ඥාති ධර්මයක්. සෝ ඥාති ධම්මෝච අයං නිදස්සිතෝ. එතකොට මේක ඥාතීන්ට කරනු ලබන පුද සත්කාරයක්. අපේ වැදගත් යුතුයකමක් ඉටු කිරීමක්. පින්නතුනි මිහි මත ජීවත් වන ඔබ මම බොහෝමයක් යුතුයකම් ඉටු කළ යුතු වනවා. අපේ ජීවිතයම පරෝපකාරයට එකතු වෙන්නට ඕනේ. අනුන්ට උදව් උපකාර කිරීම සඳහාමයි අපි මිහි මත කටයුතු කරන්නේ. ඔබත් මමත් නොදන්න නොදරුවෙක් හැටියට මේ ලෝකයට ආවා. ඇවිදින් දැන් ගොඩක් කට්ටිය දන්න කෙනෙක් බවට නේද පත් වෙලා ඉන්නේ. දැන් ගොඩක් කට්ටිය දන්නවා. හැබැයි
අපි ඉපදිලා මාසයක් දෙකක් තුනක් යනකම් කවුරුවත් දන්නේ නැහැ, අඳුනන්නේ නැහැ. අම්මයි තාත්තයි විතරයි අපි අඳුනගත්තේ නේද? අපි ඉස්සෙල්ලාම කිව්වේ අම්මේ තාත්තේ කියලා නේද? එතකොට අපේ පුංචි සංදිය අපි තනිව ආව නෙමෙයි. අපේ රැකවරණයට පෝෂණයට අම්මලා තාත්තලා හිටියා. අපේ අම්මා මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් මාව රැක්කා. අපේ තාත්තා මෙත්තාවෙන් කරුණාවෙන් මුදිතාවෙන් උපේක්ෂාවෙන් මාව ආරක්ෂා කළා. ඒ නිසා තමයි අද මම මෙතන ඉන්නේ. මගේ අම්මගේ ආදරය තිබිච්ච හන්දා, මගේ තාත්තගේ රැකවරණය ලැබිච්ච හන්දා මගේ අම්මා මාව ආරක්ෂා කළා. මගේ තාත්තා මම වෙනුවෙන් හම්බ කළා. මම වෙනුවෙන් වෙහෙස වෙලා හම්බ කළා දහඩිය හෙලා. ඒ හරි හම්බ කරපු හැම දෙයක්ම ගෙනත් මට දුන්නේ මගේ ජීවිතය යහපත් කරන්න, හොඳ පෝෂණයක් ලබා දෙන්න. හැම තාත්තා කෙනෙක්ම වෙහෙස වෙනවා, මහන්සි වෙනවා. අම්මලා තාත්තලා දරුවන් හදන්නේ වඩන්නේ පුදුමාකාර විදිහේ බලාපොරොත්තු කන්දක් තබාගෙන. පුත්තා වත්තු මනුස්සානං, මිනිසුන්ට තිබෙන වටිනම සම්පත දරුවෝ. පුත්තා වත්තු මනුස්සානං, අම්මලා තාත්තලාගේ ලොකුම සතුට එකම පැතුම නන්දති පුත්තේහි පුත්තිමා, දරුවන්ගෙන් සතුටු වෙන්න. දරුවන්ගෙන් සතුටු වෙන්න තමයි අපේ මව්පියෝ බලාපොරොත්තු වන්නේ. හැම අම්ම කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තම දරුවන්ගෙන් සතුටු වෙන්න තමයි බලන් ඉන්නේ. ඔය අම්මලාගේ තාත්තලාගේ ආදරය කොයිතරම් තියනවද කියලා දරුවෝ හරියට දන්නේ නැහැ. එහෙම දන්නවනම් දරුවෝ මේ වර්තමාන කාලයේ වගේ විසමාචාරී වෙන්නෙත් නැහැ. දෙමව්පියන්ට එරෙහි වන්නෙත් නැහැ. නූතන ලෝකය තුල ඩිජිටල් කරණය හරහා මේ ඇතිව තිබෙන සමාජමය ව්‍යසනය තුල අම්මලා තාත්තලා අඬනවා හරියට, අම්මලා තාත්තලා වැළපෙනවා හරියට, අම්මලා තාත්තලා දුක් වෙනවා හරියට. ඒ මොකද තමන්ගේ දරුවන්ගේ යම් දුර්වලතා අඩුපාඩු හන්දා ඒ අය අපහාසයට, නින්දාවට, ගර්හාවට ලක් වනවා. පින්නතුනි, හැම අම්ම කෙනෙකුගේම හැම තාත්තා කෙනෙකුගේම ප්‍රාර්ථනාව මගේ පුතා රජෙක් වෙන්න ඕන කියලා. මගේ දරුවෝ රටේ වැදගත්ම අය වෙන්න ඕන කියලා. රත්තරන් පුතේ කියලා කියන්නේ, රත්තරන් දුවේ කියලා කියන්නේ. අම්මලාගේ තාත්තලාගේ ඒ වටින සිතුවිලි ක්‍රියාකාරකම් බවට පත් කරවන්න ඇතැම් විට දරුවන්ට නොහැකි වනවා. අම්මලාගේ තාත්තලාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු ඇතැම් දරුවෝ වනසා දමනවා, විනාශ කරනවා. එහෙම වුණහම අම්මලාගේ තාත්තලාගේ හිත හොඳටම පෑරෙනවා, රිදෙනවා. ඒක තමයි කාලයේ අවාසනාව හැටියට අපි දකින්නේ. පින්නතුනි, ඔබ මම ලබාගත් වටින මනුෂ්‍ය භවය ඊටාම වැඩදායකව ගත කරගත යුතුම වනවා. ඔබ දන්නවද මේක කලාතුරකින් ලැබිච්ච අවස්ථාවක් කියලා?
අපි ඊතමාරුවෙන් ළඟා කරගත්තු අවස්ථාවක් මිනිසෙකු බවට පත් වන්නට හරි අමාරුයි. දුර්ලභංච මනුස්සත්තං මිනිස් බවක් ලැබීම අතිශය දුර්ලභ කාරණාවක් වනවා. ඒ වගේම බුද්ධෝත්පාදෝච දුර්ලභෝ බුදු කෙනෙකුන් උපන් බුද්ධෝත්පාද කාලයක ෂණ සම්පත්තියෙන් යුතුව යහපත් මිනිස් භවයක් ලබා ගැනීම අතිශය දුර්ලභ කාරණා. ලෝවැඩ සංගරා කතුවරයා හරි අපූර්වට ඒ බව සිහි ගන්වනවා. කවියක් කාලා තියෙනෝනේ කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ. අහලා තියෙනව නේද? එහෙනම් කියමු. අර මම මුල් පදේ කියනවා ඊටු ටික කියනවා. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ මිනිසත් බව ලැබ ගන්නේ මෙදෙකිනි මෙසාසර දුක් දුර ලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ. අපි අමාරුවෙන් අපහසුයෙන් ලබාගත් භවයක්. ඒ නිසා අපට ගොඩක් දේවල් කරගන්න වෙනවා. ඇතැම් විට අපි මෙහෙම උපතක් ලැබුවට කවදාවත් උපන්දා ඉඳලා කනට ශබ්දයක් ඇහිච්ච නැති අය මේ ලෝකේ ඉන්නවා. උපන්දා සිටම කිසිම ශබ්දයක් අහලා නැහැ. උපන්දා ඉඳලම මේ ලෝකෙ කිසිම ආලෝකයක් දැකලා නැහැ. උපන්දා සිටම ඇවිදලා නැහැ. උපන්දා සිටම කතා කරලා නැහැ. ගොළු වෙච්ච අය ඉන්නවා. අන්ධ වෙච්ච අය ඉන්නවා. ඇහෙන්නේ නැති අය ඉන්නවා. පෙනෙන්නේ නැති අය ඉන්නවා. ඇවිදගෙන යන්න බැරි අය ඉන්නවා. අතට ගත්තු දෙයක් කටට දමා ගන්න බැරි අයත් ඉන්නවා. පින්නතුනි එහෙම අය අතර ඔබත් මමත් හරි වාසනාවන්තයි. අපි පින්වන්තයි. අපි පෙර පින් ඇතුව මෙලොව මිනිස් බවක් ලබා තිබෙනවා කියලා ඔබ නිතරම සතුටු වෙන්න ඕනේ. ඔබට ලැබිලා තියෙන්නේ උතුම් අවස්ථාවක් කියලා ඔබ හිතන්නට ඕනේ. ඒ නිසා අපි මේ ලෝකයට ආවේ දීර්ඝ වූ කාලයක් අරගෙන එහෙම නෙමෙයි. කෙටි කාලයක් තමයි අරන් ආවේ. කෙටි කාලයයි. ඒ නිසා මේ ලෝකයට ආව කෙටි කාලය තුල ඉන්න ටික කාලය තුල මගේ ජීවිතයට මම හොඳ දේවල් එකතු කරන්නට ඕනේ. මම මගේ ජීවිතේ වටිනාකම් හදා ගන්නට ඕන කරනවා. ඒ වටිනකම් හදා ගැනීම මත මගේ ඊළඟ භවය සසර ජීවිත යහපත් වෙනවා. මම උපයාගත් දේවල් පින්නතුනේ දැන් භුක්ති විඳිනවා. දැන් ඔබ භුක්ති විඳින්නේ පෙරත් ජාතිවල කරගත්තු දේවල් වල ආනිසංස. දැනට භුක්ති විඳින්නේ පෙර භවයන් වල කරගත්තු දේවල්. එතකොට අපි තාම අතීතයෙන් යැපෙනවයි කියලා මතක් කරගන්න. අතීතයෙන් යැපෙන්නේ. මේ ගමන තාම නිමා කරන්න ඔබයි මමයි සමත් වෙලා නැහැ.
ඒ නිසා ගමන නතර කරන තුරු සසර ගමන මටත් ඔබටත් යන්න වෙනවා. තව කොයිතරම්ද දන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මේ ඉන්න තැන ගැන හිතලා යන්න වෙන තැන හිතලා යන්න වෙන තැන හිතන්නේ කොහොමද නේද? කවුද දන්නේ? කොහේ යන්න වේද කියලා? කොහේ යන්න වේද කියලා කවුද දන්නේ? ඉතින් පින්නතුනි යන තැන දන්නේ නැති ආපු තැනත් දන්නේ නැති අපි මේ භවය තුල අතරමං වෙලා ඉන්නවා. මේ අතර මගක ඉන්නේ නවාතැන් පලක. මේ නවාතැන් පල අතහැරලා යන්න වෙනවා. අපි යද්දී ගෙනියන්නේ මොනවද කියලා ඔබට මතක් වෙන්නට ඕනේ. අපි මේ ලෝකයට ආපු දා ඉඳලා අම්මගේ තාත්තගේ ආදරය රැකවරණය පෝෂණය හන්දා උස්මහත් වුණා. ලොකු මහත් වුණා නේද? අපි උඩුබැලි අත ඉඳලා නේද? හැරිලා පෙරලිලා බිම තිබ්බහම බඩ ගෑවා. මතකද බඩ ගන්නවා? නැත. අපි දන ගෑවා. මතකද අපි දන ගෑවා? අපිත් එහෙම වෙන්නේ නැති කියලා උපකල්පන කරන්න පුළුවන් නේ. අපිත් එහෙම දන ගන්න නැති කියලා. ඒ වගේම අපි වැටි වැටි නැගිට්ටනේ. අපි වැටි වැටි නැගිට්ටේ නේද? කැඩි කැඩි කතා කළා. අපි ඔය වැටි වැටි නැගිටින හැම වෙලාවකම අපේ අම්මයි තාත්තයි නේද මට අත දුන්නේ. අපි කැඩි කැඩි කතා කරද්දී වචන අහුල ගන්න අපට අවස්ථා දුන්නේ අම්මයි තාත්තයි. අපේ පෝෂණය රැකවරණය ඔක්කොම ඒගොල්ලෝ තමයි. අපි අකුරු කියවලා පාසල් යවලා ලොකු මිනිසුන් කරවලා ඒ අය වියපත් වනවා. ඒ අය වයසට යනවා. ශක්තිය සියල්ලක්ම අපි වෙනුවෙන් කැප වෙනවා. අම්මල තාත්තලා අපි වෙනුවෙන් තඹපු බත් මුට්ටි ගන්න කොච්චර ඇද්ද නේද? අපට කන්න කියලා උයපු බත් ටොං ගාණක් නේ. අපිව පෝෂණය කරන්නේ අය ගෙදරට ඇද්ද බර කොච්චරද නේ? හිතන්නකෝ. සතියකට මෙච්චර ගේනව නම් මාසයකට මෙච්චර ගේනව නම් අවුරුද්දකට කොච්චර ගෙනාවද? අපේ අම්මයි තාත්තයි මම වෙනුවෙන් ටොං ගණනක බඩු මුට්ටු අපේ ගෙදරට ගෙනල්ලා ඇති හොඳේ. සමහර අය අහනවා අම්මල තාත්තලා අපිට මොනවද දුන්නේ කියලා. මොනවද දීලා තියෙන්නේ කියලා අහනවා. කොහොමද ඉතින් ඔබට උත්තර කියන්නේ නේද? මොනවද දීලා තියෙන්නේ කියලා අහනවා. ඒ කියන්නේ යා තනියම තමයි ඔක්කොම කරගෙන තියෙන්නේ. එතකොට මුකුත්ම දීලා නැහැ. ලැබිලා නැහැ. උපන් දා ඉඳලා තනියම තමයි ඔක්කොම කරගෙන තියෙන්නේ. පින්නතුනි එහෙම වෙන්න විදියක් නැහැනේ. අපි හැමෝටම මේ ලෝකය තුල අම්මගේ තාත්තගේ ආදරය සෙනෙහස රැකවරණය තිබුණා. ඒ වගේම අපේ අම්මගේ තාත්තගේ ආදරය නිසා තමයි ඔබට මට අද දවසේ ගෙවන මේ ජීවිතය ගත කරගන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. පින්නතුනි කවදාවත් අම්මලා ගැන කියලා ඒ අයට ද්වේෂ කරන්න එපා, වෛර කරන්න එපා. තාත්තලා ගැන කියලා ඒ අයට ද්වේෂ කරන්න එපා, වෛර කරන්න එපා. අම්මලාගේ තාත්තලාගේ ඒ ලේ ධාතුව තමයි අදත් මගේ ශරීරය තුල දුවන්නේ. ඒ අයගේ ශරීරයෙන් ආපු ලේ ධාතුව තමයි මගේ ශරීරය තුල අදත් දුවන්නේ. ඒ අයගෙන් ලැබුණු ජීවිතය තමයි අදත් මම භුක්ති විඳින්නේ.
ඒ අය නිසා තමයි අදත් මම මිහි මත කටයුතු කරන්නේ. ඒ නිසා අම්මලාගේ තාත්තලාගේ ගුණය කවදාවත්ම කාටවත්ම අමතක කරන්න පුළුවන් කමක් නැහැ. පින්නතුනි, ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මාතෘ දිව්‍ය රාජයා සොයාගෙන වඩිනවා තුසිත දිව්‍ය ලෝකයට. මාතෘ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනා කරලා සෝවාන් ඵලයට පත් වනවා. සුද්ධෝදන මහ රජතුමා අවසානයේ අවසන් හුස්ම හෙලන්නේ අනාගාමී උපාසකයෙක් හැටියට මහා ප්‍රජාපති ගෞතමී දේවිය සුළු මව රහත් තෙරණියක් හැටියට පිරිනිවන් පානවා. උන්වහන්සේ හැම විටම මවට පියාට සැලකීම ඉහළ වටිනකමක් තියෙන ක්‍රියාකාරකමක් බවට සිහිපත් කළා. සුඛාමත්තේයතා ලෝකේ, මේ ලෝකේ දරුවන්ට තියෙන ඉහළම සැපය සතුට සුවය තමයි මවට සැලකීම, අම්මාට සක්කාර කිරීම. සුඛා මත්තේයතා ලෝකේ, අම්මට සලකන අයට ඒවායේ ඵල ලැබෙනවා නියතව ලැබෙනවා. අම්මාට සලකන්නට, තාත්තාට අප උපස්ථාන කරන්නට අපේ හිත් හැදෙන්නට ඕනේ. මාතෘපස්ථානය, පීතෘපස්ථානය ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ මහත් වූ ප්‍රශංසාවට ලක් වූවා. ඒ නිසා පින්වතුනි, ඒ කාරණාවන් අපි හැමෝටම පින් කර ගන්නට ලැබෙන අවස්ථාවන් ලෙස ඔබ මතක් කර ගන්නකෝ. ඔබට පින් කරන්න තියෙන අවස්ථා, ඔබට පිනක් කරගන්න තියෙන අවස්ථා, ඒ තමයි අම්මාට තාත්තාට අප උපස්ථාන කිරීම. ඒ තරම් ඉහළ පින්කමක් තවත් කොයින්ද? පින්නතුනි, අපි නොදන්න නොදරුවෝ කාලේ අපට කිසිම දෙයකින් අඩුවක් පාඩුවක් කළේ නෑ මගේ අම්මයි තාත්තයි. එහෙමයි මාව හැදුවේ, එහෙමයි මාව වැඩුණේ. ඒ නිසා ඒ කළ ගුණ දම් සිහිපත් කිරීම දරුවන්ගේ යුතුයකම වනවා. මේ මනුෂ්‍ය ලෝකයට කළ ගුණ සැලකීමේ අපූර්වත්වය අපේ බුදුහාමුදුරුවෝ හරියටම සිහිපත් කරවනවා. අනිමිස ලෝචන පූජා පවත්වමින් කළ ගුණ සැලකීම සිත් පිත් නැති බෝධීන් වහන්සේට පවා උපහාර දැක්වීම අපේ තථාගත බුදුරජාණන් වහන්සේ සිදු කරනු ලැබුවා. ඉතින් පින්වතුනි, එවන් උතුම් ශාස්ත්‍රූවරයන් වහන්සේගේ සසුන පවතින අද දවස තුල මම යහපත් මිනිසෙක් බවට පත්ව මානව ගුණ ධර්ම ආරක්ෂා කිරීම, මානව ගුණ ධර්ම පෝෂණය කිරීම වගකීමක් වෙනවා. ඒ නිසා පින්නතුනි, ඔබට ඔය කාරණා සිහිපත් කළේ අද. පින්නතුනි, මව පියා බුදුහාමුදුරුවෝ සලකන්නේ ගෙදර බුදුන් අම්මා. එතකොට
මාතා මිත්තං සකේ කරේ. අම්මා තමයි ගෙදර හොඳම මිතුරිය මට. බුද්ධෝ විය මාතා, අම්මා තමයි ගෙදර බුදුන්. මෙහෙම සංකල්ප ලෝකය තුල ඉතිරි වන්නේ මගේ අම්මා ඒ තරම්ම ගුණවත් හන්දා. මගේ අම්මා තරම් මට ආදරය දුන්නු කෙනෙක් ලොව කොයින්ද? මගේ තාත්තා තරම් මාව රැක්ක තවත් ආරක්ෂකයෙක් කොයින්ද? ඔය කාරණා දෙක මතම හිතුවාම ඔබ මවට පියාට මොනතරම් නම් ණය ගැතිද? නූතන සමාජය තුල අම්මලාගේ තාත්තලාගේ ජීවන තත්වයන්ට දරුවන්ගෙන් ලැබෙන උදව් උපකාර අවම වෙනවා. අම්මල තාත්තලා හැඬු කඳුලින් පසු වෙනවා. කාලානුරූපීව අපේ සමාජය තුල ගුණධර්ම සෝදා පාළුවට ලක් වෙලා, ඒ නිසා දරුවෝ ඇතැම් අයට මරුවෝ බවට පත් වෙලා, ඇතැම් විට දුවගේ පුතාගේ ඇනුම් බැනුම් අහගෙන ඉන්න බැරිම තැන මව්පියෝ ගෙදරින් එළියට බැහැලා පිටමං වූ අවස්ථා තියෙනවා. ඇතැම් මව්පියෝ ගෙදරින් එළියට ඇදලා දාපු අවස්ථා තියෙනවා. ඇතැම් දරුවෝ තමන්ගේ මව්පියෝ රැගෙන ගිහිල්ලා අතරමං කරවලා තියෙනවා. මේ මොන විදියේ මනසක් ඇති අයද කියලා බැහැ අපට හිතා ගන්නත්. පින්වතුනි, මෙන්න මෙහෙම බොහොම නරක ආකල්ප, වැරදි සිතුවිලි, පාපී සිතුවිලි සහිත මිනිසුන් වර්තමාන ලෝකය තුල වැඩි වෙමින් තියෙනවා. එවැනි සමාජයක ජීවත් වන ඔබේ අම්මට කළ යුතු යුතුයකම් හරි අපූර්වට ඉටු කරනවා. ඒව තමයි පින්වතුනි ඔබට ආශිර්වාදය. ඒව තමයි පින්වතුනි ඔබට ගෙනියන්නට ඉතුරු වෙන්නේ. ඒ නිසා දරුවන්ට දකින්න, දරුවන් දැක ගනිමින් එහෙම ක්‍රියාවන් කරන්න තරම් ඔබ වාසනාවන්ත වුණා. ඒක ඔබේ පින. ඉතින් පින්වතුනි, මේ ලැබුණු යහපත් මනුෂ්‍ය භවය සාර්ථක කර ගැනීම සඳහා ඔබ හැම විටම උත්සාහ කරන්නට ඕනේ. පින්නතුනි, මේ ඇස් පේන වෙලාව, කන් ඇහෙන වෙලාව, කතා කරන්න පුළුවන්කම තියෙන වෙලාව, ඇවිදගෙන යන්න පුළුවන්කම තියෙන වෙලාව, දෙයක් ඇහුවාම එය හිතන්නට පුළුවන් කමක් තියෙන වෙලාව, පිනපව, කුසල අකුසල, හොඳ නරක, යහපත අයහපත, කුසල අකුසල ධර්ම දැනෙනවා, පෙනෙනවා, අවබෝධය තියෙනවා. හොඳ දේ නරක දේ තෝරන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් යහපත අයහපත දකින්නට ඔබට පුළුවන් බුද්ධියක් තියෙනවා. බැරි වෙලාවත් පින්නතුනි, සතර අපායක උපත ලැබලා තිබුණනම් නරක, තිරිසන්, പ്രേත, අසුර වගේ එක බණ අහන්න ලැබෙන්නේ නැහැ. පින් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම අසඤ්ඤ තලයක උපතක් ලැබුවනම් මේ දේවල් ලබන්න අපි වාසනාවන්ත වෙන්නේ නැහැ.
ඒ වගේම සිත නැති බඹලොව තියෙනවා. කය මිස සිත නැති, සිත මිස කය නැති එම බඹලොව තියෙනවා. ඒ වගේම පින්නතුනි මිත්‍යා දෘෂ්ටික ගෙදරක උපතක් ලැබුණා නම් ඒක මහ විපතක්. මිත්‍යා දෘෂ්ටික තැනක අපි උපත ලැබුණා නම් ඒක මට මහ විපතක් වෙනවා. දැන් එහෙමනම් ඔබ කාරණා ගොඩක් සපුරාගත්තු භවයක් තුල ඉන්නවා. ඔන්න එහෙමනම් මේ උපත ලද භවය ගැන තේරුම් අරගෙන යහපත් සිතුම් පැතුම් ආකල්ප ක්‍රියාකාරකම් බවට පත් කර ගන්නට අවස්ථාව ඔබටමයි තියෙන්නේ. අත්ත සරණානඤ්ඤ සරණා කාගේවත් පිහිට මට නැහැ. අත්ත දීපා විහරත මම මටම ආලෝකයක් වෙන්නට උවමනා කරනවා. ඒ නිසා තමන්ගේ වගකීම තමාම සතු වනවා තමයි. තමා කළ හොඳ නරක තම පසුපසම එනවා නියතයි. තමා කළ හොඳ යහපත් දේවල් තමන්ට පිහිටක් බවට පත් වනව සසර තුල. ඒ නිසා නතං කම්මං කතං සාදු යං කତ୍වානුතප්පති. අඬන්න වැළපෙන්න පසුතැවිලි වෙන්න දේවල් කර ගන්න එපා. ඇඬීමට වැළපීමට කඳුළු හැලීමට හේතු වන දේවල් එපා ඔබ කිසිදාක කරගන්න. මම කරන හැම දෙයකම වගකීම මට දවසක ගන්න වෙනවා. ඒ නිසා ලැබිච්ච හැම දෙයක්ම මගේ පිනට වාසනාවට ලැබුණු දේවල්. සසර ජීවිත වාසනාවන්ත කර ගන්නට ඔබ හිතනවනම් ඔබ තුල මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, දයාව, අනුකම්පාව ආදී කොටගත්තු මානව ධර්මතා පෝෂණය කරගත යුතු වනවා. එහෙමනම් පින්නතුනි මීට වඩා එහාට බණ දේශනාව කරන්නේ නැහැ. අපි එහෙමනම් ආයෙත් මුලට යනවා. ඒ තමයි අද දවසේ මේ නිවසේ මේ පින්කම සිද්ධ කරන්නේ. 3 මාසයකට එහාදී පරලෝ සැපත් වෙච්ච පුංචි නෝනා උපාසිකා මාතාවට පින් දෙන්න ජීවත් වෙලා ඉද්දී කන්න බොන්න ටික දුන්නා. ලෙඩට දුකට බෙහෙත් අරන් දුන්නා. ඇඟට අඳින්නට වස්ත්‍ර අරන් දුන්නා. හිසට සෙවන හදා දුන්නා. හිතට සතුට අරන් දුන්නා. අන්න ඒව තමයි අම්මලාට තාත්තලාට වෙන්න ඕන දේවල්. ඔබ ඒ ටික කරගත්තා. දැන් මිය ගියාට පස්සේදී පිනක් දහමක් සිද්ධ කරලා පින් අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වනවා. එහෙමනම් මේ සන්ධ්‍යා යාමය තුල ඔබ තෙරුවන් සරණ ගියා. පංචශීලය සමාදන් වුණා. ඔබ යහපත් කෙනෙක් බවට පත් වුණා. පින්නතුනි පන්සිල් සමාදන් වෙලා පංචශීලය ආරක්ෂා කරන අයට දෙවි දේවතාවුන් වහන්සේලාගේත් නමස්කාරය ලැබෙනවා. මේ ලෝකය තුල යහපත්ව අමුදරුවන් පෝෂණය කරන යහපත් වූ ජීවනෝපාය මාර්ග අනුගමනය කරන අන් අයට යහපත සලසන පින්වත් මිනිසුන්ට දෙවියන්ගේ නමස්කාරය ලැබෙනවා. අර ගීතයක තියෙන්නේ හිටියොත් හොඳට හැදී
දෙවියොත් නමට වඳි. යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා ධම්මේන දාරං පෝසෙන්ති තං නමස්සාමි මාතලි. ශක්‍ර දේවේන්ද්‍රය කියලා කියන්නේ දිව්‍ය ලෝක 6කටම අධිපති. එතකොට මහා බලයක් තියෙන කෙනෙක්. සදෙව්ලොවටම අධිපති. එතුමාගේ රියදුරා මාතලි. මාතලි දිව්‍ය පුත්‍රයා. මාතලි දිව්‍ය පුත්‍රයා නිතරම දකිනවා සක් දෙවිඳුන් මහ පොළොව දෙසට පෘථුවිය දෙසට නමස්කාරය කරනවා. එතුමන් අහනවා කාටද ඔබ තුමන් වඳින්නේ කියලා. අන්න එවෙලේ සක් දෙව් තුමන් කියනවා යේ ගහට්ටා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා. මේ ගිහි ලෝකයේ තුල සිල්වත් උපාසකවරු උපාසිකාවෝ දුසිරිතෙන් ඉවත්ව සුසිරිත් අනුගමනය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරමින් යහපත්ව අඹදරුවන් පෝෂණය කරමින් කටයුතු කරනවද එවැනි අයට මම වඳිනවා කියලා. එහෙමනම් අපට දෙවියන්ගේ පවා වන්දනාව ලැබෙනවා. අපේ ගුණවත් බව තියනවනම් මම ගුණවත් නම් මගේ ගුණවත්කම තිබෙනවනම් මට බොහෝ දේවල් ලැබෙනව කියලා ඔබ මතක තබා ගත යුතු වෙනවා. කල්පනා කරන්නට එහෙමනම් හැන්දෑ යාමේ බොහෝ පිරිසකට බණ අහන්න අවස්ථාව ලබා දීලා ධර්ම ශ්‍රවණය කරලා අපි ලබාගත් උතුම් භවය ගැන ඔබට සෑහීමටපත් වෙන්නට කරුණු මම සිහිපත් කළා. ඔබ ලද මේ උතුම් මිනිස් භවය පිළිබඳව හිතලා පින් කරන්න, යහපත් වෙන්න, ගුණවත් වෙන්න ඔබට දවසක ගෙනියන්න ඉතුරු වෙන්නේ ඔබ කළා වූ යහපත් වූ පින්කම් පමණයි. ඔබ පසුපස එන්නේ ඒ උතුම් පින් බල මහිමයන්ම පමණයි. ඒ ආකාරයෙන් සිහිපත් කරගෙන පරලොව සැපත් වෙච්ච ආදරණීය මෑණියන් වහන්සේට ඒ ශාන්ති මහත්මිය ඇතුළු ඒ සහෝදර සහෝදරියන්ගේ මෑණියන්ට ඒ වගේම අපේ මාමගේ ආදරණීය නැන්දම්මා ඒ වගේම අපේ චතුර පුතණුවන් ඇතුළු මුණුබුරු මිනිබිරියන්ගේ ආදරණීය මිත්තණිය ඒ විදියට ඥාතිත්වය අනුව කල්පනා කරලා අපේ ඥාතිවරියගේ පරලොව ජීවිතය සැපවත් වේවා සුවපත් වේවා උතුම් අමා මහ නිවනින් සැනසුම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමෝටම මේ කලා වූ උතුම් ධර්ම ශ්‍රවණානිසංසයන් හේතු කොටගෙන මෙලව ජීවිත යහපත් වේවා, පරලොව ජීවිත සුවපත් වේවා, සසර දුක් නිමා කිරීමෙන් ලැබෙන උතුම් අමා මහ නිවනම ඉක්මන් භවයක හේතු වේවා. උතුම් නිවන් පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති.
කල්පනා කරගන්නට එහෙමනම් තෙරුවන් සරණ ගිය ඔබ පංචශීලයේ සමාදන් වූ ඔබ ධර්ම ශ්‍රවණය කළ ඔබ දහම් පඬුරු පූජා කළ ඔබ හැම දිනාටම මේ උතුම් ධර්මානිසංසය ලැබේවා. හැම දිනාටම නිදුක් බව නිරෝගීකම සුව සම්පත උදා වේවා. සිතුම් පැතුම් සඵල කරගෙන සතුට පිරුණු ජීවිත ගත කර ගන්නටම ඔබ හැම කෙනෙක්ටම කළා වූ පින් බල මහිමය හේතු වේවා, වාසනාව වේවා. හැම දිනාටම සැපත, සතුට, සැනසුම, වාසනාව, වාග්යවන්ත භාවය උදා වේවා. මෙලව පරලොව දෙලොව දියුණුව සසර කතරෙන් ඈතර උතුම් අමා නිවනින් සැනසුම ලබන්නට මළගිය ඥාතීන් ඇතුළු ඔබ අපි හැම දිනාටම මේ උතුම් පින්කම හේතු වාසනාම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निब्बाण संपत्ति मिनाते समिज्यतु. හැම දිනාටම තෙරුවන් සරණයි. පුණ්‍යානුමෝදනාව 2022 සැප්තැම්බර් මාස 12 වන දින අප අතරින් වෙන් වූ ගුරුසිංහ පුංචි නෝනා උපාසිකා මාතාව ඇතුළු මියගිය සංසාරගත සියලුම මළගිය ඥාතීන් මෙම පින් අනුමෝදන්ව යහපත් අරමුණු ඉෂ්ට සිද්ධ කරගනිත්වා, ජීවිත සැපවත් කරගනිත්වා, අන්තේහි පරම ශාන්ත වූ නිර්වාණ සම්පත්තිය උදා කර ගැනීම සඳහා මෙම පින් හේතු වාසනාවක්ම වේවා. එසේම නම කියන්න අවසරයි. දම්පහළ බුද්ධසිරි සාමින් වහන්සේ ඇතුළු සියලුම සංඝ රත්නය උදෙසා මෙම පින් අනුමෝදන්ව නිදුන් නිරෝගී සම්පන්නිය උදා වේවා. අන්තේහි සියලු දුක් නැත්තා වූ පරම ශාන්ත වූ උතුම් නිර්වාණ සම්පන්නිය ළඟා කර ගැනීම සඳහා මෙම පින් අනුමෝදන් වේවා. එසේම මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ අප සැමට හා සියලුම සත්වයන්ට ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වී සියලු දුක් නැත්තා වූ පරම ශාන්ත වූ උතුම් නිර්වාණ සම්පන්නිය ළඟා කර ගැනීම සඳහා මෙම පින් ඒකාන්තයෙන්ම හේතු වේවා. අසත්පුරුෂ ඇසුර නොලබා සත්පුරුෂ ඇසුරම ලැබේවා. නිදුන් නිරෝගී සුවය ලැබේවා. ඒ සඳහා මේ පින් අප සැමට අනුමෝදන් වේවා. ඔබ සැමට උතුම් තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එසේ රූප පෙට්ටිය නරඹුවාට ස්තුතියි. අපි නැවත හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.